දෙවියන් වහන්සේට සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් දෙමින් තවත් අලංකාර උදෑසනක ස්වාමීන් වහන්සේගේ දවසේ ඔබ සියලු දෙනාම උන්වහන්සේගේ පාද පාමුලේ තාමත් ආදරයෙන් ගෞරවයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා ඔබට යේසු පිහිටයි කියලා කියන ගමන්. ඒ වගේම අපගේ දුරකථන අංකය 072 844 14 24 note 77 844 1424. ඒ වගේ අපගේ වෙබ් අඩවියේ www.devtirina.org www.devtirina.org. එතකොට මේක අපෝ සබ්ස්ක්‍රයිබ් කරලා අපිට ආදරය කරුණාව ඒ වගේම අපට ප්‍රේම කරලා අපෝ අපට ආශිර්වාදයක් වුණ හැම දිනාටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන පිණිස අපි යාඥා කරනවා ස්තුතිවන්ත හදවතින්. ඒ වගේම මම හැමදාම කියන දේ මම දේශනා කරන්නේ කවුරුවත් සතුටු කරන්නට නම් නෙවෙයි. මම සතුටු කරන්නට ඕන ක්‍රිස්තුස් වහන්සේ මිසක් දෙවියන් වහන්සේ මිසක් වෙන කවුරුවත් නෙවෙයි. එතන ඕනනම් මේ පදෙත් මම කියන්නම්. එතකොට පුළුවන් මේ පදය ගලාතියවුන් පත්‍රය. ඒ පරිච්ඡේදය මම නිතර කියන වචනයක්. ඒක ගලාතියවුන් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයට පෙළගත්තොත් ඔබට පැහැදිලි වේවි මගේ ප්‍රියාදර සහෝදර සහෝදරියනි මම මේ කියන්නේ ඇත්තක් කියලා. ඔබ දැන් බලන්න මාත් එක්ක මේ දෙවියන් වහන්සේගේ වචනය ඔබ මම දේශනා කරන දේ විශ්වාස කරන්නට ඔබට පුළුවන් වන්නේ ඔබ ළඟ බයිබලය තිබෙන්නට අවශ්‍යයි. ඒ බයිබලය පෙරලගෙන සුන්දරී වේල පෙරලගෙන ඔබ බලන්න. මොකද ක්‍රියා 17 වෙනි පරිච්ඡේදයේ ඒක කියනවා. තෙසලෝනිකේ සභාවේ අය අර කියනවා එතෙන්ට ගියාම මාවතුමා ඒ අහවල් සභාවේ අයට වඩා මේ අය උතුම්. මොකද මම දේශනා කරන වචනය නිවැරදිද හරි එකක්ද කියලා ඔවුන් පෙරළමින් සෝත්සි කරලා ඒ වචනය බැලුවා කියලා. ඉතින් මම දේශනා කරනා වචනය හරිද වැරදිද ඒක නිවැරදිද නැත්නම් වැරදිද කියලා තේරුම් ගන්න පුළුවන්න්නේ බයිබලයේ පෙන්නගෙන බලන්න. මේ කියන්නේ මෙතන ගලාති 1 මේ බලන්න 10 වෙනි පදේ විතරක් මම කියන්නම්. ගලාති පළවෙනි පරිච්ඡේදය. Book of Galatians chapter 1 verse number 10. මොකද එතන කියන්නේ? ඉතින් මා විසින් සතුටු කරන්නට හදන්නේ මිනිස්සෙක්ද? මගේ ප්‍රේමවන්තය මම මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්න. ඔබ සතුටු කරන්නේ මිනිස්සෙක්ද? නැත්නම් මිනිස්සුන්ද? මම නම් එහෙම නැහැ. ඉතින් අදහස් කරන්නේ මම මිනිස්සුන්ට වෛර කරනවා නෙවෙයි. මිනිස්සුන්ට මිනිස්කම තුල ආදරය කරනවා. ඒ දේව දයාව අත්දකින්නට මම ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෙක් හැටියට මට දිව්‍යයන් වහන්සේ මේ පොළොවේ ජීවත් වෙන ආශිර්වාද කරන තාකල් අවසාන මොහොත දක්වා මම ඔබට ප්‍රේම කරනවා. ඒ දිව්‍යයන් වහන්සේ තුලයි මගේ සහෝදර සහෝදරියනි. ඔව් ඊළඟට නොහොත් දෙවියන් වහන්සේද? අන්න මේ ප්‍රශ්නේ ඔබෙන් අහගන්න. ඔබ සතුටු කරන්නේ මිනිස්සුද නැත්නම් දෙවියන් වහන්සේද? Are you satisfying people or God? This is the question I want to keep before you. Okay? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්න සොයනවාද? එවනම් මම මිනිස් සන්තෝෂ කරන්න හැම වෙලේම හදනවාද? දැන් බලන්න අපි බොහෝ වෙලාවට අපි දකිනවා තාමත්ම joint services නැත්නම් මෙගා පල්ලි churches තිබෙනවා ලොකු ගොඩාක් සෙනඟ රැස් කරන්න පුළුවන් ගොඩනැගිලි හදාගෙන තිබෙනවා. ඉතින් ඇත්ත ඒගොල්ලන්ට සෙනඟ අවශ්‍යයි. ඒ වගේම ඒ ස්ථානවල සෙනඟ පිළිලා ඉතින් නැත්නම් තැන් තැන් හිස් කුඩු තිබුණොත් ඉතින් කැමරා අරන හැම දෙයකම එතකොට ඒගොල්ලන්ට ප්‍රසිද්ධ වෙන්න බෑ. ඉතින් මගේ මිතුරනේ ජේසුස් වහන්සේ හොයාගත්ත හොඳම තැන කොහෙද දන්නවද? සෙනඟ රැස් කරන්න වනාන්තරය. 5000යි මතක තියාගන්න. කන්නවත් නැහැ. හාස්කම් කරා. කෑම ගෙනිච්චෙත් නැහැ. සැලසුම් කරෙත් නැහැ. අද එහෙම නෙවෙයි. ඇඳන් දෙනවා, කුටු දෙනවා, AC කාමර දෙනවා, ඒ වගේම බස් ගාස්තු දෙනවා, එහෙනම් බස් එකක් අපි ධාවනයේ මේ ප්‍රවාහනය සපයනවා, ඊළඟට නවාතැන් පහසුකම් දෙන මේ ඔක්කොම කියනවා. හරි? එන්න
ඉතින් ආසියාවේ සිංහයා සමග ගමනක් යන්න එන්න එතකොට Lion of Asia කියලා කියනවා. මම හිතලා දෙන්නේ හුඟක් Jackal of Asia කියලා කිව්වොත් හරි. මගේ සේවා සහෝදරයා සහෝදරිය නරියා හරි කපටිනේ. අද දෙවියන් වහන්සේගේ සේවකයොත් මම හිතන හුඟක් වෙලාවට මිනිස්සු මුලා කරනවා, වචනෙන් මුලා කරනවා. අපි හිතනවා දැන් සිස්ටර් ඉතින් ඔය සිස්ටර් උතන් හුඟක් කරන මේකට අහුවෙන්නේ. හරි මතක තියාගන්න. ඒ මොකද හැම වෙලේම අර අපි දකින්නෝනේ ආදම් සහ ඒව කවුද රැවටුනේ? ඒව. දැන් ඒකම පේනවනේ. වෘත්තියෙන් වෛද්‍යවරියා. හරි. වයස අවුරුදු 33යි. හරි. අහිංසක පවරිය ආපු කෙනෙක්. දැන් මොකක්ද උනේ? මතක තියාගන්න මිනිහෙක්ට රැවටුණා. ඒ මිනිහා ඒ වෛද්‍යවරිය දූෂණය කරලා කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරලා ඉවරලා ඒක සල්ලි තුරගෙන රස්සාවක් නැති කරලා ඉවරලා අන්තිමේදී මරා දැම්මා කියන දේ තමයි අපිට තේරෙන්නේ. තවත් අවුරුදු 23ක කෙනෙක් ඊයේද කොහෙද මම හිතන්නේ මහනුවර 23ක ළමෙක් මොනවාද බිරිඳක් තමන්ගේ පුරුෂයා මම හිතන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා කියලා කියනවා. ඉතින් කතා දෙකක් තියෙනවා. එකක් මෙයා ලියුමක් ලියලා තිබිලා කියලා සිය දිවි හානි කරගත්තා කියන එල්ල මරනවා. ආයිමත් කියනවා අර පොළ ගහලා දැන් මේ මොනවාද මේ හොඳටම කරදර කරලා මොනවාද පොළ වලින් ගහලා මන් දන්නේ නැහැ අතින් ගහලා දන්නේ මැරිලා. ඔය දෙකේ කොයි එක තේරුම් ගන්න පිළිගන්න පුළුවන් කියලා මම දන්නේ. මේක තමයි යේසුස් වහන්සේගේ මතය 24. මේ පරිච්ඡේදය යන කාලයක් නැහැ. මිනිත් 35ක් ඇතුළත කාලෙක මම දේශනා කරන්න ඕන නිසා තමයි කෙටියෙන් කියන්නේ බලන්න පෙන්නගෙන. ඒ කියන්නේ ප්‍රේමය, ජම්ම ස්නේහය, ප්‍රේමය හීන වෙනවා කියලා යේසුස් වහන්සේ කිව්වා. ඒ නිසා අද පියවරුන්ගේ දවස මගේ මිතුරනේ. අද පියවරුන්ගේ දවස. මමගේ තාත්තාගේ ආත්මය සිහිපත් කරයා මට මතක නැහැ මම කුඩා කාලේ මට අවුරුදු 2කුත් මාස 6ක් විතර ඇති ඔහු මැරෙනකොට නැති වෙනකොට ඉතින් මගේ පියා සහ මව මේ දෙකම කාර්ය කරේ මගේ අම්මා. ඉතින් මම එයාගේ ආත්මය සිහිපත් කරලා දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වුණා. එයාගේ අපේ සභාවත් මම මායි සහෝදරයන් විශේෂයෙන්ම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත අදවතින් වහන්සේට ප්‍රශංසා කරා. උ ගැන යාඥා කරා ආත්මය ගැන දෙවියන් වහන්සේට. ඒ වගේම ස්තුතිවන්ත වෙන අතර අද හැම විශේෂයෙන්ම තාත්තා කෙනෙක්ට ලොකු වචන මම සිංහලෙන් කතා කරන්නේ හැම තාත්තා කෙනෙක්ට අපි කියන පියාගේ කතා නැකාර තාත්තා කියලා කියන්නේ හැම තාත්තෙක්ට දෙවියන් වහන්සේගේ දේව ආශිර්වාද ලැබෙන පිණිස විශේෂයෙන්ම මහලු බඩම් වල ඉන්න අය ගැන මම ඇත්තටම කනගාටු වෙනවා. මම හිතන්නේ ඒ අයගේ දරුවන්ද කියලා විතරක් මම ප්‍රශ්න කරනවා. යේසුස් වහන්සේ තමගේ මව් මරියතුමිය ජෝම් කියනවා යෝහාන් තුමාට බාර කරා. හරි මතක තියාගන්න යුතුයකම ඉෂ්ට කරා ඒ උන්වහන්සේගේ වෙන්තවන දේ. ඉතින් අද අපි මේ වගේ ආදර්ශමත් දරුවෝද කියලා ඒ ප්‍රශ්නේ මම අහනවා පියවරුන්ගේ දවසේ හැමෝටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් විශේෂයෙන් පියවරුන්ට සමාව දෙගොල්ලටම ඒ වගේම ඔබ මම විශ්වාස කළ යුතු නොවෙනස් සදාතනික තාත්තා තමයි දෙවියන් වහන්සේ. ඒ උන්වහන්සේගේ ආදරය තුළයි පොහොසත් වුණොත් මතක තබා ගන්න කාගේවත් අපිට මිනි මරලා ජීවත් වෙන්න හිතෙන්නේ නැහැ. සෙනෙහවන්තය යේසුස් වහන්සේට චෝදනා කරනවා ඔයාගේ මේ මිනිස්සු ගෝල බාලයෝ අත්හොදලා කෑවෙන්නේ අපිරිසිදුයි උන් කියලා කියනවා. ඔවුන් අපිරිසිදුයි කියලා කියනවා. යේසුස් කියනවා මිනිස්සු අපිරිසිදු වෙන්නේ මොකද මතක තබා ගන්න නොසේතු අත්වලින් කෑවම නෙවෙයි. මතක තියාගන්න කටට ඇතුල් වෙන දේ යන්නේ පහටද බඩට යනවා ඊට පස්සේ ඒවා පිට කරනවා මතක තබා බුදු මාර්ගයෙන් ඊට පස්සේදී ඒ වැසිකිලිට යනවා බයිබලයේ කියන්නේ එහෙමයි. යේසුස් වහන්සේ මේ අර කෑම කන්න එපා මේ මස් කෑල්ල කන්න එපා මේ මාළු විතරක් කාපන් එහෙම එළවලු විතරක් කාපන් මත තියාගන්න ඒ කෑමෙන් පරිස්සම් නැහැ කියලා ස්වර්ග රාජ්‍යයට යන්න පුළුවන් කමක් නැහැ. දොස් පවරන්නේ නැති හෘද සාක්ෂියක් තිබෙන මිනිසා නැත්නම් මතක තබා ගන්නට දෙවියන් වහන්සේව දකින්න පුළුවන් වන්නේ අන්න එහෙම කෙනාටයි මගේ ප්‍රේමවන්තය. ඒ නිසා අපගේ සිත කිට්ටු නම් මිනි මැරි එයාගේම ද්වේෂසහගත සිතිවිලි නොයෙකුදී නපුරු සිතිවිලි එයාගේ පරිගැනි ඊර්ෂ්‍යාව ක්‍රෝධ වෛර ભેද මෙන්න මේවා තියාගෙන ආගම් ભેද මේවා තියාගෙන මේවෙන් තමයි මිනිස්සු සිතෙන් තමයි කිලුටු වෙන්නේ සිතෙන් තමයි නපුරු වෙන්නේ ඒකේන ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ.
එන්නේ නැහැ. ඒක තමයි කියන්නේ මතේ 7:21 කියනවා ස්වාමිනී කියන එක්කෙනෙක්වත් මම ළඟට එන්නේ නැහැ. ඔවුන් කියාවේ දවසේදී මම ඔබ වහන්සේගේ නාමයෙන් මෙන්න මේ බලවත් දේවමයයක් කරා. අපි දවස් 7ක් ඔයද කරේ එක දිගට බිලියන්ද අපිට පුළුවන් ශක්ති ප්‍රමාණය අපි දවස් 7ක් එලිමහන් සුභාරංචි රැස්වීම මාමාරාවකින් දවස් 7ක දෙවියන් වහන්සේට නිහතමානීව ප්‍රශංසා කරනවා. ඒ වගේම මේකට වියදම් කරන්න අපිට සිද්ධ වෙනවා. අපිට ඒක සල්ලි නැහැ. මතක තියාගන්න. එතකොට අපි බොහොම අමාරුවෙන් ගමන් කරා. ඒත් අපි දවස් 7ක් කරා. මතක තියාගන්න. ඉතින් මේ දේවල් සාක්ෂියක් මතක තියාගන්න බැරි දෙයක් නැහැ. ඒ වගේ දෙවියන් වහන්සේ මට දොරටු ඇරියා. සුදාත්මයන් වහන්සේට සියලු ගෞරවය මොනවාද වවුනියා උතුරට ගිහිල්ලා නොමිලේ සුභාරංචි සේවාවන් කරන්න. බස් ස්ටෑන්ඩ් එකේ ප්‍රධාන බස් නැවතුම් වල තමයි මම දේශනා කරන්න පටන් ගත්ත හොඳම දේශනා මණ්ඩපය හැදුනේ. දෙවියන් වහන්සේ මාත් එක්ක මමත් එක්ක ගියාය. එතන ශාන් කුංචි ළමෙක් අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. අපි එතන සේවයක් කරා. අද පණ්ඩාරිපුරම් වල පිළිගත් ලොකු සභාවක් තිබෙනවා. මම හිතන්නේ ඒක සෙනඟ 500ක් විතර දාන්න පුළුවන්. දෙවියන් වහන්සේට සියලු ගෞරවය ඒව මාකට කරන්න උවමනා නැහැ. ඉතින් මගේ මිතුරනේ මේ මෙතන කියන්නේ ඔබ සතුටු කරන්නේ දෙවියන් වහන්සේද නැත්නම් මනුෂ්‍යයන්ද? You satisfy people or God? This is my question before you, my dear brothers and sisters in Christ. මොනවද මෙතන කියන්නේ? ඊළඟට මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්න කරම් නම් still I satisfy people. Oh, ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නොවෙමි. I don't call myself I am the servant of the Lord Jesus Christ of Nazareth. I cannot call myself I am මට සමාන. මට කියා ගන්න පුළුවන් කමක් නැහැ මම ජේසුස් වහන්සේගේ දාසයෙක් කියලා මම මිනිස් සන්තෝෂ කරනවා. ඉතින් මගේ දේව සේවී මගේ දේශනාවල මොනම අවස්ථාවකවත් මම මාව වර්ණනා කළා නැහැ. දරුවන් වර්ණනා කළා නැහැ. වෙන කිසි දෙයක් මගේ ගුණත් වර්ණනා කළා නැහැ. අඩුගානේ මතක තියාගන්න මම ගැන එක වචනයක් මම සඳහන් කළා නැහැ. ඊළඟට අපි මුදල් ඉල්ලලා නැහැ. ඒ නිසා මම දෙවියන් වහන්සේට බොහොම නිහතමානීව ස්තුතිවන්ත වෙනවා. පියවරුන් දවසේ මම හිතනවා මට ඉස්සෙල්ලාම මෙසේජ් එකක් එව්වේ නම කියන්න හොඳ නැහැ. චබි කියලා කියන්නම් කොහොමද? එයා ලස්සන මෙසේජ් එකක් කියලා තිබ්බා. එයා ගිය සතියේ ඉන්නේ ඇඩ්වාන්ස් මම ෂහන් ලස්සන ෂර්ට් එකක් අරන් ජීවිතේ මම ෂර්ට් එක ඇඳලා නැහැ. හොඳයි. ඉතින් ඒකත් ඉතින් මට තියාගන්න දෙකම කියන්න එපා. මම දෙවියන් වහන්සේට එයාගේ මට සෝවත් එයාගේ මට විශ් කර පියවරු දවසේ හැම කෙනෙක්ට මම ඒගොල්ලන්ගේ තාත්තා නුනත් ගොඩක් දෙයට මම තාත්තා වෙලා තිබෙනවා. මම ඒවා කියන්නේ නැහැ මේ සංඛ්‍යාවේ. ඒවා ගැන කතා කරන්න උවමනා නැහැ. නමුත් දෙවියන් වහන්සේ කරුණාවෙන් බොහෝ දෙනෙක්ට මම පියෙක් වුණා ආත්මිකවත් ඒගොල්ලන් මගේ දේව සේවය තුල මම ඒ ගැන දෙවියන් වහන්සේට නියතමානීය ප්‍රශංසා කරනවා. මට සෝවැතු නියමු ඒ වගේ මෙසේජ් කියපු හැම දිනාටම දේව ආශිර්වාදේ ඉල්ලනවා. මගේ මිතුරන් සමහර අයට මට මතකයි අපි ගෙදරින් බත් කුටි තම්බගෙන එතන අපිට වාහන නැහැ. චැලි බයික් එකක් තිබ්බේ මට මතකයි. ඔන්න ඕකේ ශියාන්ත මම පිටවහ තියාගෙන උස්සගෙන යන ඉඳුම් මම දැලි ගාගෙන යම් නිවෙස් වලට එහෙම මට දෙන්න පුළුවන් කර ලැබුණේ මතක තියාගන්න දෙවියන් වහන්සේගේ දේව ප්‍රේමය තුල ඒ අය ශක්තිමත් කරන්නයි දේව සේවය උනිස්තිර කරන්නයි අපි එහෙම කැපීම් කරපු නිසා තමයි ජේසු අද මට ආශිර්වාද කර තිබෙන්නේ. ඒ නිසා මම බොහොම නිහතමානී ආඩම්බර පියෙක් කියලා මම කියනවා. හැබැයි මම මේ මතක තියාගන්න ආසියාවේ පාදුරිය සිංහයා නෙවෙයි. මොකද මගේ සිංහයා ජුදාහි සිංහයා ඒ ජේසුස් වහන්සේ. ආමේන්. ඒ නිසා මම කවදාවත් මතක තියාගන්න මේ හෝලි මදර්ස්ලා කවුරුත් නෑ දේව සේවයේ සේවවන්තය. හෝලි මදර්ස්ලා නෑ. බ්ලෙසඩ් වර්ජින් මේරි කියලා මරියතුමිට අපි කියනවා. ඒ ඇරෙන්න අනිත් අය ස්වාමින් වහන්සේගේ දේව සේවකයෝ දේව සේවිකාවෝ. ඉතින් මගේ මිතුරේ උතන කියන්න මම තවමත් if still I please men evat I still I satisfy people I am not worthy to call myself servant of the Lord Jesus Christ කියලා එක තමයි කියන්නේ පාවතු මම පිළිස් සතුටු කරන්නේ නම් ජේසුගේ දාසයෙක් කියලා කියා ගන්නට මම නුවණිමේ කියලා සුදුස්සෙක් නෙවෙයි කියලා කියන්නේ ඒ නිසා අපිට දීලා තිබෙනවා සෙනෙහේ වන්තය 1 පේතුරු පොතේ 2:9 මොකක්ද කියන්නේ අපිට දීලා තිබෙන මෙන්න අපිට දීලා තිබෙන තනතුරු
නැත්නම් මේ ආසියාවේ සිංහයෝ නෙවෙයි මතක තියාගන්න. අපිට දින දෙවෙන්නා වූ තනතුරු මේ වයසේ හේවන්තේ කුමක්ද? එක පේතුරු පොතේ, එක එහෙම එක පේතුරුස් පොතේ first Peter chapter 2 verse number 9 කුමක්ද එතන කියන්නේ? නමුත් අන්ධකාරයෙන් තමන්ගේ විශ්වපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තනන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවන් දක්වන පිණිස we have to glorify the name of Almighty God in Christ. What we have been given by the Almighty God. මෙන්න දෙවියන් වහන්සේගේ මතක තබා ගන්න ඒ විශ්වපත් ඒ ආලෝකය දකින්නට අන්ධකාරයේ ඒ තුච්ච we were in the pitch darkness. We were in a like what are the abyss. ප්‍රපාතේ වැටලා හිටියේ පාපේ ඇලී. නමුත් දෙවියන් වහන්සේ අපි ඒ කුණු කොටින් පව් කොටින් ඇදලා අරගෙන යේසුගේ ලේන් අපව පිරිසිදු කරලා අපිට දුන්න ගැලවීම. ආමේන්. එසා ගැලවීම ලබන්නටම අවශ්‍යයි සෙනෙහවන්තය. මමයි ෆාදර් ටිරෝනේ අපි අවුරුදු 25 කාලයක් ඇසුරු කරලා තිබෙනවා. අපි දෙන්නගේ පින්තූරයක් දැම්මා පරණ පින්තූරයක් මට මතක හැටියට ඔක YMCA එකේ දෙව්තිල්න අපේ ප්‍රෝග්‍රෑම් එකට ආපු වෙලාවක එතුමයි මායි ඒ පින්තූර දැම්මම මම දැන් එක 10,000කට ආසන ගානක් බලලා තිබෙනවා. views තිබෙනවා. ඒකේ නොඑක් එක කෙනෙක් මට මතකයි සහෝදරයෙක් නිමල් කියලා මට මතක හැටියට ඕ කියලා තියෙනවා. ඔබ දෙදෙනා ගැන ලියලා එක දෙයක් මතක තියාගන්න දේව වාක්‍යයේ කියලා තිබෙනා වූ ඒ සේවය තුළ තමයි ජේසුව ලබන්න පුළුවන් උන්වහන්සේ ළඟට යන්න පුළුවන් කියලා මම එකඟ වෙනවා. ඒක ටිකක් බොහොම වදින කමෙන්ට් එකක්. අනිත් ඒවාත් ප්‍රශංසා කරලා තිබ්බා. ඇත්ත කතාව. මේ දේව වචනයෙන් තමයි මතක තබා ගන්න වෙන දෙයක් නැහැ. ජේසුස් මනද කියන්නේ පාවුල්තුමා කියන්නේත් ඒකමයි, ලුතුතුමා කිව්වෙත් ඒකයි වචනයෙන්ම පමණයි. මිනිසාගේ වචනේ නෙවෙයි මගේ ප්‍රියාදර සහෝදර සහෝදරියනි. සුද්ධ වචනේ. මේ වචනේ වෙනස් වෙන්නේ නැහැ. මේ වචනේ කුණු වෙන්නේ නැහැ. මේ කුණු වලින් බීජ වලින් නෙවෙයි අපි උත්පාද කරලා තිබෙන්නේ. කුණු නොවෙන්නා වූ ස්වාමීන් වහන්සේගේ බීජ වලින් තමයි අප උත්පාද වෙලා තිබෙන්නේ. ඒ නිසා මම මේ සහෝදරය ස්තුතිවන්ත වෙනවා මේ කතාව වෙතන හරියි. ඒ නිසා අනුග්‍රහය කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ divine mercy දිව්‍යමය අනුග්‍රහය නොනවතින අනුකම්පාව නිසා අපි හැම උදේකම හුස්ම ගන්නෙ. ජීසස් නැතෝ කාටවත් හුස්ම ගන්න බෑ. බෞද්ධයට ජේසුස් වහන්සේ ඕන වෙනවා. හින්දු මිනිහට ජේසුස් වහන්සේ ඕන වෙනවා. ඉස්ලාම් භක්තියට ජේසුස් වහන්සේ ඕන වෙනවා. මොකද හුස්ම ගන්න නම් දෙවියන් වහන්සේ ඒකෙනත් එක්ක ඉන්නවා, අපිත් එක්ක ඉන්නවා. තිරසනා වුණා ජීවත් වන්නේ දෙවියන් වහන්සේ දිනපතා ඒ මුළු විශ්වය පාලනය කරලා ජීවනයේ හුස්ම දෙනවා කියලා කිව්ව නිසා උන්වහන්සේ පැහැදිලිව කියනවා මම තමයි සත්‍ය, මම තමයි මාර්ගය, මම තමයි මොනවාද ජීවනය වෙන කවුරුත් ඒ කියලා නෑ මගේ ප්‍රියාදර සහෝදර සහෝදරියන්. දැන් ඔය කියන ටික අපි කැඳවා ගත්තේ උත්කෘෂ්ඨ දෙවියන් වහන්සේගේ මහිමය to receive the glory from the Almighty God and to seek Him diligently and to enjoy His immediate divine presence by ourselves in the Christian faith, my dear brothers and sisters in Christ. Oh, නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද? we are chosen people, chosen nation. අපි තෝරාගත්තා වූ වංශයක්. Oh, රාජකීය පූජකයෝද? රාජකීය පූජකයෝ. Okay. ශුද්ධ වූ ජාතියක්ද? සුද්ධ වූ ජාතිය, holy nation. දෙවියන් වහන්සේ සන්තක සෙනගක්ද වන්නාහුය. God's own people. දෙවියන් වහන්සේ සන්තක සෙනගක් වන්නාහුය. දැන් බලමුද? දැන් අපි දානවා හුඟක් වෙලාවට අහවල් නමක් දාලා මම අහවලා right reverend doctor professor ඊළඟට ඒව දානවා. doctor professor prophet. ඇබල් බෑ කියන right ඉන්නේ. නමක් කියලා දැන් ශ්‍රී ලාල් කරුණාරත්න එකම උපාධිය තියෙන mad NAD පිස්සු හොඳටම ඒ දෙවියන් වහන්සේගේ සේවයට ඒ වචයට පිස්සු. ඒ පාවුතුමා කියන අපිට ඕල්මාද නම් ඒ ඕල්මාද සුභාරංචි උදෙසයි. We are obsessed. Why? Because of the gospel. We live by faith. We are in the Lord and we crucify ourselves with Christ to glorify Him. Not you, my dear brothers. කියනවා මේ පාවුතුමා. ඒ මට කියන්නේ. ඔය මිනි මරපු කෙනෙක්.
මතක තියාගන්න. මගේ ගානේ දැන් මම ඊමේල් එක දන්නේ නැහැ උදේ නැතිව දෙවෙනස් දාන්න. ඉතින් අපි දෙවියන් වහන්සේ තුල ගමනක් යද්දි මගේ සෙනෙහේ වන්තය අපිට තිබෙනවා මොකද්ද? අපි ඉස්සෙල්ලා අපිව කුරුසිපත් කර ගන්න ඕනේ. අපේ අහංකාරකම, උද්දච්චකම, අපේ සිංහයෝනේ හැනියක් බලු කුක්කෝ වගේ මතක තියාගන්න. ඇයි හේතුව? අපි ජේසුස් වහන්සේගේ ආදර්ශ පාඩය උන්වහන්සේ හැමෝම ඉස්සරහා දන ගහලා වැටිලා බිම වැටිලා හැමෝගෙම පාද සේදුවා. මතක තියාගන්න. එහෙව් ජේසුස් වහන්සේට කියනවා යුදාහි සිංහයා කියලා සෙනෙහේ වාක්‍යය. ඒ නිසා එක එක ලේබල් ගහගත්තට එක එක යන මාකට් කර කසකාර වෙනවනේ පෙරහැරට කලින් කස පටස් දැන් මේ කොහොමේ පාස්ටර්ස්ලා කියන්නේ ප්‍රොෆෙට්ලා කියන්නේ නරකයන් නාස්තිකයන් නම ගැත කරන්නේ මේ කසකාරය අපි බලවත් දේවදාසය මතක තියාගන්න මගේ සෙනෙහව සහෝදරයා සහෝදරිය මේ කසකාරයෝගෙන් තමයි මම නම් හැම වෙලේම පරිස්සම් වෙන්නේ මතක තියාගන්න ඉතින් මගේ උත්සාහ හඳුන්වා දෙන්න ඕන කොහොමද නිකන් ශ්‍රී ලංකාව මොනවද කියනවා මම එහෙම කියන්නේ. ඔව් එහෙම කියනවා. එකෙක් මෙහෙම කිව්වා කියනවා. ඒක උඩ ඇවිල්ලා අපු කටි බැලුවා. ඉතින් මගේ සේනාව සහෝදරය මට මම බැලුවේ ඔබතුමා කරපු වැඩි බන් මම හොඳට බැලුවා. මම ඉතින් මගේ නම රැඩියල් තියෙනවා. නැත්නම් දැන් කියන්නේ වෙනරබල්. හරි. එහෙම නැත්නම් රයිට් රෙවරන්. එහෙම නැත්නම් කැටාස්ට්‍රොෆි. එහෙම කියන්නේ. එහෙම කියන්නේ මම ડોක්ටර්නේ කැටාස්ට්‍රොෆි. ඉතින් මගේ සේනාව සහෝදරයා සහෝදරිය අපි දේවදාසයෝ නම් මම හිතන ඕනේ කට්ටියට මොකක් හරි අමාරුවක් ඔළුවේ අමාරුවක් තියෙනවා නම් තමන්ගේ නම ලියලා නමට අගින් මේවා දාගන්න. දැන් මට නම් අපල බැචලර් බියුටි එක දාගන්න. PTH, PD, ඊළඟ KPO ලයින හරි නොයික් නැතිව දාගන්න පුළුවන්. and X මොකද former director of social welfare ඊළඟට මොකද මේ state forces මේ මොකද්ද මේ personal security officer ආවල් මිනිස්ටර් මට ගොඩක් දාගන්න පුළුවන් නැත්නම් PRO RRO MERO coordinator secretary මොනෙක් තියලා දාන්න පුළුවන් ග්‍රාමෝදේ සභාපති ඔක්කොම දැම්මොත් මම හිතන්නේ ඒක උඩත් මට දිනේ ඉතින් මගේ සෙනෙහා සහෝදරයා සහෝදරිය අපි දාගමු ඕන මෙන්න මේ නම් ටික කියලා මම ඉස්සලා උඹලා ඇවිල්ලා තෝරාගත්තා වූ අපි දැන් චිත්‍රාංගනි මිසිස් චිත්‍රාංගනි වනට ඒක හරි ජනප්‍රිය නිලියක් වෙනවා ගායිකා උඩට පැනලා ගහන ඕකට එක 50000කට බලලා තියෙනවා බලන්න beautiful she play එකෙක් මම ගැන කතා කරන්නේ. ඉතින් මගේ සෙනෙහා සහෝදරයා සහෝදරි පුංචි රිසියාවක් තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. හැබැයි මේ කාන්තා පාර්ශ්වය හැම වෙලේම රැවටෙනවා. ගිහානෙත් එහෙමයි. ඔන්න යනවා. Sister, you are still not blessed because you don't give enough to God. You have to give unto God. Then you are going to be blessed. මේ මොකද්ද කියන්නේ? ඇත්තද? යෝදාහත්. තියන ආශිර්වාදෙ නැතිව. මගේ සෙනෙහා සහෝදරයා සහෝදරිය මට දීපන්. ඉතින් අපි දෙවියන් වහන්සේගේ දේව ජනතා එහෙමද රැවටෙන්නේ? දැන් අපි හිතමු ඔය දැන් මේ සෙනෙහත් ඉන්නකොට කියන I can sense here in my spirit. I can discern. There's someone here who has a terrible headache. අයි අතිලගේ හැම කාටම headache එක තියෙනවා. මට තිබ්බ උදේ එනවා ඔළුව. දැන් මේ ශාලා තිතින කොහොම ඔළුව එකක් මකා. මේ උදාහරණ අපේ දේවල් හැමදාම headache එකක් තියෙනවා. ඉතින් මතක තියාගන්න. මේක දේවසේවය. මේක ප්‍රොෆෙසිස්ද. එකෙක් කිව්වා රිට්වා කුණාටෝ කියනවා කියලා. අර කවුද? හිස්ලුන් නැහැ නම් කිව්වා මේ මොකද ලංකාවේ තියෙන මඩේ ගහගි කියලා. මන් දන්නේ නැහැ. ඉතින් මගේ සෙනෙහා සහෝදරයා සහෝදරිය මෙයා දැක්කම ඉතින් මේ අහනකොට ඉතින් අනේ මන් දන්නේ කොහෙන් ගිලා වෙන්නද කියලා. ඒ සෙනෙහවන්තය හොඳ සෙල්ලමක් වුණා. මේ ගියේ පෙරද මේ හොල්මන් මන්දිරයට ගියද ඒක? ගියේ? අරයන් හොල්මන් මන්දිර බරේ හොල්මන් නැහැ. ඉතින් හොඳට හොල්මන් මන්දිරයට ගියන් පස්සේදී ඔන්න දැන් යනවා. කට්ටිය. ඉතින් අර යකා ගාන නැගිටිනවා. මල දී ගාලා නැගිටලාගේ අර නිදාන් මැරලා ඉන්න නැගිටිනවා. අර මිස් කෑ ගහලා ළමයා බය වෙනවා. මට තියාගන්න. ඊට පස්සේදී මේ මට මතකයි ශාන කුංචි කාලේ වගේ දෙකේ බය වෙලා මූවෙන් අලප ගෑනිගේ බෙල්ලේ මගේ මූ යවදාගෙන හරි ඉතින් මගේ මට මං කොහොම අසපසපත් වෙනවා ඉතින් බෙල්ලේ ගොඩ එයා නෑ දෙන්නම අතබලට පෙට්ටියට වැටෙනවා ඉතින් හොඳයි ඉතින් මම කියනවා නේද ඉතින් කොහොම හරි දැන් දේශාරාත් පයිදාන කිව්වා මේ හොඳ මතක තියාගන්න ඔව් ගියතන ඉවර ඒක මා මොකද දේවල් තමයි අන්තිමේදී දැන් මේ කට්ටිය දැන් අර හොල්මන් මන්දිර කෑ ගහන හොන්න එහෙම නේද සමහර සභාවලත් එන්නේ අපි දැන් සුද්ධාත්මින් පින්න නයි වගේ මගේ යන්නේ ඔව් මන්දකේ වගේ පාතු බව ගන්න මට හැමදාම මතක් වෙනවා අපි දැන් සුද්ධාත්මයන් පහස දෙන්න ආලේපෙන් hinaව
මතකද කියන්නේ නැද්ද උද? මම බලනවා තියනනේ. මගේ ඒවා කියන ඔළුව කොහොම කරන්නේ. ඉතින් මං හිනායලා කියලා හිනා වෙලා. ඒ කෙනෙක් මේ ඔක්කොම කට්ටිය හිනා වෙන මං විතර කනවා. මම ඔයා හරි ඔයාලි පියසුකාරයන් මුලික දැන් නැහැ කිව්වා. මගේ සේනේ මම සහෝදරයෝට මට මරපැන්න මන්තේ මට මොකද. ඉතින් හොඳට මතක තියාගන්න මෙන්න මේ වගේ නාටකම් කරනවා. අපි ආත්මෙන් පිළිමු. සමහර බලන් ඉන්න මේ අත් දෙක මේ මොහොතර කරගෙන රත්තරන් වැටුණා කියලා. සුවාද. ඔව්. හරි. ඇත්තමයි. වඳුරියා හරි මම පොඩි කුණින් හයි තියලා පුරිච්ච කරපන් කියලා. ඉතින් සේනේ මම සහෝදරයා සහෝදරේ එක මන් දන්නේ ඔය එක. එතකොට මොකද හේතුව? එයා අද ෂැම්පේන් බෝතලෙක විස්කි ඕදේ තියන් හිටියා. කොහෙද ඔය කණ්ඩරේ ගිහිල්ලා බොන්න. කොහොම රුපියල් 17 ඔය මම හොටල් ගාව නේද? ඊට පස්සේ මොකද උනේ? එතකොට වඳුර පීලා. මීලා විතරනේ ඔය ෂෑ සංඝාතයක් දාගෙන. මතක ඕදේ නැද්ද? ඉතින් අද අපි අන්න ඒ වගේ වඳුර සෙට් එකක්. ඕ ඊරොත් නෙමෙයි. ඇදහිල්ල මිනිස්සු ගුණා කරනවා. අපි එකේ කණ්ණාඩි දාගෙන නොයකදී ශුද්ධාත්මකේ කණ්ණාඩි දාගෙන තමයි අපි දේවසේ මිනිස්සු රවට්ටන්නේ මගේ සෙනෙහ වාන්තය. ඒ නිසා ඒ හොල්මන් මෙතෙන්ද ගියන් පස්සේ මොකද උනේ? මෙන්න එක පාටම අර මලමිනිය ඉන්න මිනිහා නැගිටලා එක මිනිහෙක්ටයි ගෑණියෙක්ටයි තලිබාන පටන් ගත්තා. මොකද උනේ? අර මිනිහා ලව් කරන කෙල්ල අරගෙන තමයි හොල්මන් මංගල දිගුවේ. එතකොට හොල්ම මැරිච්ච එකට පණ ආයත්තන. මතක තියාගන්න අන්න එහෙමයි. අපිටත් අපි බොරු කරනකොට පරේන දවසක වැඩි ගන්නවා කියන සමාන පාස්වල මතක තියෙන සභාවෙන් කුටි කන. අනිවාර්යෙන්. දැන් ඊවල නයිජීරියා එකේ මෝසෙස් තුමා මුහුද දෙබා කරා ප්‍රතිමුහුද දෙබා කරා මමත් දෙබා මොකද සැරේටිය කරගෙන මූ යටේට තවඩි ගහගෙන යනවා. මුද්දේ ගියා ගොම් රැත් තවඩි අහු. එයාගේ මේ මොරටුවේ දෙයක් වුණා යාන්තම් මුදේ යන්නද බේරගත්තා මම නංගම් කියන්නේ නැහැ. දැන් ඒගොල්ලෝ බොහොම වැදගත් විදිහට දේවසේවය කරනවා. මේකට යක්ෂයා අපි උඹලා කරනවා. සාතන් ඉන්නේ සොරා ගන්න. අපේ ඇදහිල්ල නැති කරන්න. අපව විනාශ කරන්න. කරුණා කරලා අහුවෙන්න එපා. ඒ නිසා මගේ ප්‍රේමවන්තය දෙවියන් වහන්සේගේ දේ වචනේ හිතෝපදේශ 16 වෙනි පරිච්ඡේදයේ 18 බලන්න Proverbs chapter 16 verse number 18 මොකද්ද කියන්නේ? අපි අහංකාර වෙන්න එපා. මිනිස්සුන්ගෙන් යැපෙන කෙනෙක් වෙන්න එපා. ජේසුස් වහන්සේගෙන් යැපෙන්න. උන්වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ ඉඩ දෙන්න. ඒ නිසා සියල්ල නිශ්චල වන්න. මොකද දෙවියන් වහන්සේ බව දැනගන්න පුළුවන් වෙන විදිහයි. ඒ නිශ්චලකම තුල දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා මගේ ප්‍රේමවන්තය. ඔව් කියන්නේ හිතෝපදේශ 16 විනාශයට පළමුවෙන් උඩඟුකමද විනාශ වෙන්න කලින් මොකද්ද අහංකාරකම. යුදාහේ දැන් අද ආසියාවේ සිංහයා holy prophet ඊළඟට holy father නොඑක් දේවල් තියාගන්න. අති සුද්ධ එහෙම සුද්ධෝත්තම මතක තියාගන්න. විනාශයට පළවෙනි මොකද්ද වෙන්නේ? උඩඟුකම. Okay, the pride, the arrogance come first before මතක ගන්න perish before destroy. Okay, ඊළඟට වැටීමට පළමුවෙන් අහංකාර සිතද වේ. අහංකාර the arrogant mind. Okay, වැටීමට කලින් before fall. Okay, මතක තියාගන්න වැටීමට කලින් වෙන්නේ අහංකාර සිත. ඒ නිසා ප්‍රේමවන්තය කරුණා කළා නිහතමානී වෙන්න. අපි මරණ මිනිස්සු බව තේරුම් ගන්නට අහංකාර නොවෙන්න මගේ මිතුරනේ. අපි හැමෝත් එකම කතා කරමු. ඒ නිසා ඒකෙදි දෙවියන් වහන්සේගේ දේ වචනේ හරි ලස්සන වචනයක් කියනවා. ගීතාවලි 46 පෙළ ගන්නකෝ මුලින්ද කියවන්න බලන්න 46 එකේ ඉඳන් 10ට කියන බලන්න. මොකද 46ට කියන්නේ? ගීතාවලි 46. දෙවියන් වහන්සේ අපේ සරණ හා ශක්තියය. දැන් මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ අපගේ සරණ, අපගේ ශක්තිය. God is my strength. God is your strength, my dear brothers and sisters. Oh, ඊළඟට දුකේදී ඊතා ලම් වූ පිහිටක්ය. One of the closest friend when we are sorrow, when we are sobbing, that God is nearby, and God is closer to you, my dear brothers and sisters in Christ. අපි අඬනකොට දුකේදී අපිට ලම් වුණ පිහිටක් තමයි ජේසුස්. කවදාවත් උන්වහන්සේ බෝ රවට්ටන්නේ නැහැ. සුවේ නැත්නම් කියන්නේ ජීසස් මට සුවේ දෙන රැවටෙන්න එපා සමහර දේව දාසය. ඔක්කොම නෙවෙයි මම කියන්නේ. 14ක් 10ක් වගේ ඇත්ත මහා ජම්මික හොරු ඉන්නවා. ඒගොල්ලන් පරිසම්. හරි අන්ධ බාල වැඩ කරන්නේ මේගොල්ලෝ. අන්ධ බාල වැඩ කරගන්නේ. එසා කුඩු ඩෙස් බම්බු සංගෙන්න ඕනේ. අපි ඔක්කොම දෙනවා
අනේ ජේසුස් කිසි විදමක් ගියේ නැහැ. මහා කැලේ දේශනා කරනවා. කන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මොන විකාර කතාවනේ. මේ පන්දාට කන්නේ කොහොමද කියලා අහනවා. ගෙනේ වල තියෙන දේවල් මම ගාකට ගියා. ජේසුස් එක he multiplied into my goodness how many pieces. පැස් 12ක් පුරවලා. පැස් 12ක්. ඒ කියන්නේ 12 basket full of 12 basket being filled that because with the mercy of the Almighty God. උන්වහන්සේගේ කරුණාව අපි මොකද කරන්නේ? රවටනවා. ශබ්ද වුණ එක දේවල් ඉලුමිනේෂන්ස් වුණ අපි නොඑක් ද සමහර අය ඒකෝ කරලා කතා කරන දැන් මම කතා කරන වචනේ දෙවියන් වහන්සේ මතකද යන ඔව් යකා ඒකෝ යකා මගේ සේවා සහෝදරී මතක තියාගන්න ඇත්තටම they are like people intoxicated මට නම් තේරෙන්නේ මේ කොහොමද මේගොල්ලෝ මේ දේව සේවන කරන්නේ ඔව් කියන්නේ ඊළඟට එබැවින් පොළව වෙනස් වෙතත් මුහුද මැද පර්වත සැලතත් එහි ජල ගුගුරා කැළඹෙතත් එහි නගින රැළ වේගයෙන් පර්වත කම්පා වෙතත් බය නොවන්නේමු. පර්වත බිඳෙන්න පුළුවන් කැලෙන්න පුළුවන් මුහුද සෙරවෙන්න තිබෙනා දේවල් ඊළඟට මොකද වෙන්නේ මුහුද මැද නොයෙකුත් භයානක තත්ත්ව පොළවේ භූමිකම්ප ආයෙන්න පුළුවන්. එහෙත් දිව්‍යයන් වහන්සේ කරුණාව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ප්‍රේමවන්තය කරුණාව උන්වහන්සේ කවදාත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් සුද්ධ පෞරුතුමා කියනවා මනුෂ්‍යයන්ගෙන් විතරක් නෙමෙත තියාගෙන කකුල් දෙකේ බල්ලන්ගෙන් පරිසංගයන් කියලා කියනවා. ඒක තියෙන්නේ පිළිප්පි 3 දෙක කියනවා බල්ලන්ගෙන් ප්‍රවේශංගයල්ලා කියලා. දැන් මගේ බලන 4ක්. ඒකගෙම ප්‍රවේශංගය කවුරු 4ක් තියෙනවා. හොඳයි කියවනේ කකුල් දෙකේ යෝගින් පරිසං වෙන්නමයි මම දේව සේවය කරන්නේ. මේ කතා කරන මොනට praise the Lord pastor reverend පිටිපස්සේ මුත්තකින් අර යපා දෙන්නේ අරට අරේ මේ පේනාවේ දැන් අතේ කය කරේ හැම කියන්නේ ඔය මේ විකාර කියන්නේ බලන්න. මගේ සේවයේ වන්තය ඇයි එහෙම ද්වේෂාවද සිතක් අපිට එන්නේ අපේ සිතේ ජේසු නැහැ. Jesus වහන්සේ නැති වෙනකොට අපි we lose the presence of the Almighty God. Then we become Satanic people and we are automatically demonized by the devil. Be careful, be alert, be watchful, be vigilant, my dear brothers and sisters in Christ. If you want to become a true servant, if you want to become a true follower of Christ, or if you want to become a true child of God, that you have to humble yourself, my dear brothers. You have to humble yourself, my dear brothers and sisters in Christ. අපි යටත් වෙන්න තමයි ජේසුස් වහන්සේ ස්වර්ගයේ සැප අත්හැරියා. මිනිස් කයක් ගත්තා. එයාගේ තේජස අත්හැරියා. ඒක තියෙන්නේ පිළිපි 2. උන්වහන්සේ මිනිස්සුගේ ස්වභාවයෙන් මැරෙන ඒ මරණයේ தත්ත්වය දක්වා යටත් වුණා. ඒක ඇතුලේ උඹත් ගැලවියන් මේ කුරුස අනිත් මිනිස්සු අපි දලවගෙන ওই කුරුසෙන් බැහැපන් මිනියෝ කියලා කියද්දී ජේසුස් කියන මොම් මේ දේ දන්නේ නැහැ. ඔබ වහන්සේ මාතෘ තිබෙනව සම්බන්ධතාවය දන්නේ නැහැ. ඒක මේ මුන් කතා කරන්නේ උන්ට සමාවෙන්න. ඒ නිසා අත අපිට hina වෙනකොට ජේසුස් මාතෘ තිබෙන සම්බන්ධතාවය ඒ hina වුන් දකින්නේ නැහැ, දන්නේ නැහැ. උන් හිතන්නේ මේ මුන් නිකම්ම ශ්‍රී ලාංකිකයෙක් නැහැ. මතකද I am joining in Sri Lanka because my power is not with the people but with God. Amen. ඔක තමයි මගේ වෙනස මගේ සිලේ වාක්‍යය. ඕකේ ඊළඟ ගංගාවක් ඇත එහි දියපාරවල් මහෝත්තමයන්ගේ මණ්ඩපවල සුදස්ථානය වන දෙවන් වහන්සේගේ නුවර ප්‍රීතිමත් කරයි. දෙවන් වහන්සේ ඒ මැද සිටිනසේක. ඔය ඕන ගංගා මැද උන්වහන්සේ ඉන්නවා. වේදනා මැද උන්වහන්සේ ඉන්නවා. කඳුල මැද උන්වහන්සේ ඉන්නවා. ප්‍රීති මැද උන්වහන්සේ ඉන්නවා. ඒ හැමතිය සමග උන්වහන්සේ ඉන්නවා. අපිත් එක්ක ජේසුස් ඉන්න දවසේ අපි හැම දෙයක් ජය ගන්නවා. 46:10 කියන්නේ මොකද්ද? නිශ්චල වන්න මා දෙවියන් වහන්සේ බව දැනගනිමු. We still that and go. We are දෙවියන් වහන්සේ කියන අපි දෙවියන් වහන්සේව දැනගනිමු. නිශ්චල වෙන්න. කතා කරනවා වචනෙන් හෝ ක්‍රියාවෙන් මත තියන් කුමක් කරතත් ජේසුස් සතුටු කරන්නේ. මොකද බයිබලයේ කියනවා මතේ 13 නුඹට මේ වචනයෙන් නිදොස් කෙරේ. නුඹට මේ වචනයෙන් වර්ධනපත් වෙන නිසා වචන ගැන පරිස්සම් වෙන්න. කටින් පිට වෙන දේ තමයි යක්ෂයා ගන්න. සිතවිලි දකින්නේ. යා කටින් පිට වෙනකොට යක්ෂයාට ටක් ගාලා උදුර ගන්නවා. ඇදහිල්ලද, දේව සේවයේද, එවනම් මොහරි බලයක් සුදාහන වාසේ බල මේ ඔක්කොම අල්ල ගන්නවකෝ. එපිසයව පත්‍රය 6 පරිච්ඡේද 12 වෙනි පදයේ කියලා. එපිසයව පත්‍රය 6 12 කියන්නේ මොකද්ද? කියන්න බලන්න.
දැන් මම කිව්වනේ ඉස්සර නොයෙක් දේවල් සුද්ධෝ ජාතිය. අපිට පුළුවන් මම කිය ප්‍රොෆට් කියලා කෑල්ල අයින් කරන්න ඕන. ශ්‍රී ලංකා කවුරුත් නම දැම්මා ඉස්සරහ දානවා HN. මොකද බලෙන් ටයිටල් එක Holy Nation. සුද්ධෝ ජාතිය. නේද? ඊළඟට GOP God own people. ඊළඟට Royal Priesthood RPH. RIP දාන්න එපා. RPH. මේ ඔක්කොම දාන්න බලන්නකෝ. දාලා කොච්චර ටයිටල් තියනවද කියලා. ශ්‍රී ලංකා කවුරුත් HN Holy Nation. ඊළඟ GOP God own people. यहाँ R मतलब PH RIP के क्या बता बोले Royal Priesthood पता क्या है इलाकट थोड़ा का वांशक इलाकट राज्य के कीवर God Royal Priesthood Royal Priesthood RPH मैं आपको दाल का कुछ डॉक्टर प्रोक्टर रेवरन राइट रेवरन वे रेद्दा लोड ने दिव्यान महासन बान कुछ दिवस काले में आपके टाइट दिए थे वो खालपना माम तोड़ा का तो बिनी हिंद्रे कई बार ला हम राज के पूजे के नेतांग जकोल के नेता इसी मगे सेने वहाँ सहोदरी है आपकी जेसु के दल को नाम उन्होंने से को तोड़ा का ताऊ से लगा आमीन इलाके लोग क्या लोग हैं एपिसोड हाय दो මක්නිසාද අපේ පුරබැදීම වනාහි මාංශයට හා රුධිරයට විරුද්ධ වනව අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධව ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ අනිත් පිරිස විවර කරන්නා ආත්ම තමයි ඔය එක සුරුවන් තුලින් ක්‍රියා කරන්නේ මගේ මිතුරනේ ඔහි ඇති සුද්ධාත්මයක් නැහැ ඒ සමත තියාගන්න සුද්ධාත්මයන් වහන්සේ අපේ ශරීරයේ නැමැති ගෙදරයි. ඒකයි මේ ශරීරයේ යමෙක් විනාශ කරොත් මතක තියාගන්න දෙවියන් වහන්සේ උත්තේ මාලිගා කඩා දමනවා. ශරීරයේ නැමැති දේව මාලිගා තුළ තමයි ජේසුස් වැඩ සිටින්නේ සෙනෙහවන්තය වෙන කොහේවත් නෙවෙයි. ඒ නිසා අපිත් එක්ක උන්වහන්සේ ඉන්නවා. අර මතක තියාගන්න සමහරු දැන් අපි හිතනවා මේ টয়ලට් එකේදී ආඥා හොඳ නැහැ. টয়ලට් එකේ. දැන් කියන්නේ টয়ලට් එකට යනකොට ජේසුස් টয়ලට් එකේ ඉඳියා තමයි යන්නේ. එහෙමද? එතකොට මතක තියාගන්න සෙනෙහවන්තය ඔය টয়ලට් වල වැසිකිළියේ කී දෙනෙක් මැරලා කරන heart attack හැදිලා. ඒක එළියේ තියෙන එකක් තමයි. ජේසුස් වහන්සේ එළියේ තියෙන එක ඇතුලේ හදවතේ හිටියනම් මැරෙන්නේ නැහැ. විරුද්ධනේ. ඒ තටමොට මැරුණා. දැම්මා. ඉතින් සෙනෙහවන් සහෝදරයා සහෝදරිය ජේසුස් ඉන්නවනේ මෙතන මැරෙන්නේ නැහැ. ඒක හැම වෙලේම මෙතන don't miss it. Miss his presence inside. Okay, outside presence that inside presence is important for a believer to experience his power and authority, authentication from heaven, not with any other. You can go through any tribulation, any trials and temptation, because God is reigning in you, my dear brothers and Christ. Yes, api avilla honda දෙවියන් වහන්සේගේ රාජකීය පූජක මිසක් මේ මැරලා යන සිංහෙක් නෙවෙයි. ඉතින් හොඳට මතක තියාගන්න. ඒ නිසා මතෙව් 9:27-29 ඉවර කරනවා. නැත්තම් මුන්ට මේ අන්දුස් කියා කෑ ගහයි ඉදිකේඩික දේශනාව. හොඳයි. මතෙව් 9:27-29ට පොඩ්ඩක් බලන්න. මතෙව් මේ කාගේ වාක්‍යද? ජේසු දේශනා කරා උදේ. මතෙව් 9:27 ඉඳලා 29ට කියන අතර ගිල්ල. මොකක්ද කියන්නේ කරෝ? යේසුස් වහන්සේ එතනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් දාවිද්ගේ පුත්‍රයාණෙනි අපට කරුණා කළ මැනවයි කියා මුරගසමින් උන්වහන්සේ පස්සේ ගියෝය. දැන් මොකද යේසුස් වහන්සේ පස්පස කියලා කෑ ගහන අනේ දාවිද්ගේ පුත්‍රයාණෙනි ජේසුනි අපිට කරුණා කරන්න. ඔබ කවදාවත් එහෙම කියලා තියෙනවද? මතක තියාගන්න. අපිට කරුණා එකපාරට නිකන් ඉන්නවා. ඉතින් යාඥාව පිළිතුරු නැහැ. කියන්නේ ඊළඟ උන්වහන්සේ ගෙට පැමිණි කල යම්දයෝ උන්වහන්සේ ළඟට ආවෝය. දැන් උන්වහන්සේ යම් ගමනක් යනවා ගෙදරට ඇතුල් වෙනකොට මොකද ආන්දයෝ උන්වහන්සේට අතෑගෙන පිටිපස්සේ ගියා. ඕකේ. මට මේක කරන්න පුළුවන් කියා නුඹලා විශ්වාස කරනවාදයි යේසුස් වහන්සේ උන්ගෙන් ඇසූ same question what Jesus asked the other day. That he declared the other day. I just want to simply ask from you, my dear brothers and sisters in Christ, whether can I do this? Can I do this? Who asked? The Lord Jesus Christ of Nazareth. Can I do this? මට මේ කරන්න පුළුවන්ද?
ඔබ අහන්න යේසුස් වහන්සේ කරන්නේ නිකන් ඉන්නේ. ඉතින් මගේ සේරේමා සහෝදරයා සහෝදරි මම නම් එහෙමයි කියන්නේ. මට මේක ඕනමයි. මට යුරෝපෙට යන්න ඕනමයි. නැත නිකන්. හැබැයි හිතයිද මම යේසුස් මට අපායට යන්න ඕන බලන්න කියලා කිව්වොත් මගේ යෝගී ඉන්නයි කොට කී දෙන්න ඒවරලා ඉන්නවාද පාස්පෝර්ට් එක ඉන්නවාද බලන්න හරි මොකද උත්තරේ තියාගෙන හරි ඉතින් මට තියාගෙන ඔසිකෝ හොඳ තියාගෙන මුන් දෙන නරක නෝද ඒයි අර ඒ කැන්ටි කෙනෙක් අර සෙන්ට් මොකද්ද කියන්නේ මොකද සෙන්ට් නේ කවුද සෙන්ට් මයිකල් ඒ රූපේ සුරුවම කොරළෑලේ ඉන්න ඒ ඇන්ටි මීටි ඇන්ටි නා යාච්චි කෙනෙක් හරි අර සුදු හැට්ට අද ඉන්න කට්ටිය අම්මලා ඒ දවස්වල මේ කොරළෑලේ පල්ලි මේ කියන්නේ මොකද කරේ මේ ඉවිල දැන් දැන් මේ ඉවිලි කායද කකුලේ යකා බාගන් ඉන්නේ දේවදූතය යකා තමයි ඉන්නේ යකා තමයි අනේ මයිකල් දේවදූතයනේ අනේ එමෙ කියන්නේ මිකාල් දේවදූතයනේ මට ආශිර්වාද ආයෙත් දැන් කුඩ පිට කුඩේ ඉඳන් කන කුඩේ පිටින් මෙහෙම යන්න පොඩ්ඩක් දේවදූතය අතට යනවා ඒක කුඩ පිටින් ඉන්නවා දැන් උසනේ අතාලන්න බෑ දේවුතේ ඉස්සරේ දේවුතේ නෙවෙයි අතේ යකා ඉඹලා උඩ පිටින් ආච්චි ලොකු අර කකුලත් අතකාරී වෙලා මේ මොනවාද මේ පිටින් යන්නේ ඉතින් මුන් දෙන්නම හොඳ තියාගන්න එපා යකා හොඳ තියාගන්න ඕන මිකාල් හොඳ තියාගන්න කොහෙට යන්නේ දන්නවද ඉතින් මගේ සෙරේවා සහෝදරයා සහෝදරිය ඒ වගේ never ask can I go and see or visit my abused people in the hell no මාමෝ නෙවා ඊනවා අහන්නේ ඉතින් සහෝදරයා යේසුස් අහනවා can I do this පුංචි වචනේ අපි මට මේක කරන්න පුළුවන්ද මට මේ දේ කරන්න පුළුවන්ද මොනවාගේ බෑන බයින කුඩුවාගේ පල්ලෙය හරි ඉතින් මගේ සෙනේවා සහෝදරයා සහෝදරිය උන්වහන්සේට බැරි දෙයක් නැහැ ආමේන් උන්වහන්සේ කියනවා ලෝකයේ අන්තිමේ දක්වා මම ඔබලත් එක්ක ඉන්නවා. මතේ 28:20 කියන්නේ ඒකයි. Until to the very end of this world I'm going to be with you my dear brothers කියලා පීඩා ලොකුටම කියනවා. එතකොට මතක තියාගන්න. ඒ ජේසුස් වහන්සේ අපිත් එක්ක ඉන්නේ නැද්ද? අපිම තමයි ටටා බයි කියලා කියන්නේ. අපිට පව කරන්න ඕන නැහැ පස්සේ. මතක තියාගන්න. මම නම් පව කරලා ඉන්නවා. ඉතින් මගේ සෙනේවා සහෝදරයා සහෝදරිය අපි දෙන්නෝ නියට ගහලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙතන කියනවා මොකද කියන්නේ? ඔය කියන්නේ ඊළඟ. එසේය ස්වාමීනි ඔහු කිව්වය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවායි කීසේක. brother, according to your own faith that it will happen to you and you are going to be blessed. My goodness. ඒක උනා දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. ආමේන්. අපිට නෙවෙන්නේ නැත්තේ. ඇයි හේතුව? අපිත් මේ ප්‍රශ්නේ මහමු. ජේසුනි වැඩ මේ කරන්න පුළුවන්. අපිට තා. හරි. ඒක. දැන් අපේ දෙව්වාසේ අර පේපර් එක ගන්න මෙහෙට පාඩම් ගන්න. ජේසුනි ඔබ මේ පේපර් ලියන්න පුළුවන්. කවදාත් නැහැ. හැමදාම වේ. ඉතින් මගේ සේනේවා සහෝදරයා සහෝදරිය අපි ජේසුගේ දරුවෝ නම් අපි එක දෙයක් තේරුම් ගනිමු. පොරොන්දුවක් දුන්නා. ලෝකයේ අන්තිමේ දක්වා මම බලත් එක්ක ඉන්නවා. number 1. අයිමත් තාම මට මේ දේ කරන්න පුළුවන්. අපි දැනගන්නවා ජේසුස් කරන්නේ බැරි දෙයක් නෑ. මොකද උන්වහන්සේ මුළු විශ්වයේ අධිපතිය නේද? මුළු විශ්වය දන්නේ ස්වර්ගයේ පොළවේ ලෝක ජේසුස් වහන්සේ. ඒ ලෝකුන්ගේ අපි සොක්ක උනත් අපිට කරන්න පුළුවන් ජේසුස්ගේ නාමයෙන්. බැහැ කියනවා නම් ඔය දේවදාසෙක් නෙවෙයි. ඔය ජේසුස්ගේ දරුවෙක් නෙවෙයි. මතක තියාගන්න දෙවියන් වහන්සේගේ දේව කවියන් ගිහාට කිව්වා මෙතෙන් කෙනෙක් ළමයා හම්බුන්නේ නැහැ. දැන් අය දීවිලා වේ කියලා අවතාවුනේ කෙනෙක් අරය ගාට කියන්නේ මේ දොස්තර ගාට කියන්නේ නැහැ. මෙයා කියනවා මම දේශනා කරේ මතේ මාක් 11 පරිච්ඡේදයේ කියවගන්න 22 ඉඳලා කියවගන්න කිව්වලු. මම කොහේ ඇයි ඔබ යාඥා කරන්නේ නැත්තේ? බඩහරි ගෑණියනේ බඩහරි අතිබ්බා ස්වාමිනී මම ශාප කරනවා මේ වඳභාවයට නාසී ශ්වාසයේ නාමයෙන්. මේක සම්පූර්ණ වඳභාවයෙන් දුර වෙලා මෙයාට දරුවෙක් ලැබෙන්න ඕන. මම මේ බටත් තිබෙන්නේ උල්ටත් යාඥා කරා. ඔය සූර්ය කන දෙවියන් වහන්සේ ආශිර්වාද කරා. අර පත්ල කියන මුස්ලිම් දෙකයන් දෙවියන් වහන්සේ ආශිර්වාද කරා. තව ගණනාවකට උන්වහන්සේ ආශිර්වාද කරා. එක්කෙනෙක් දරුවෝ දෙන්නේ දුන්න සමහරුන්ට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා. මම ඇවිල්ලා අදහන්නේ අන්ධ බාල දෙවි කෙනෙක් නෙවෙයි. සියල්ල සම්පූර්ණ පශු දෙවියන් වහන්සේ.
ඔබට ජේසුස් ක්‍රිස්තුයි යාගේ පුත්‍රයන් ශුද්ධාත්මයෙන් නාමයෙන්. ආමේන්.